උලන්න පොඩ්ඩක් සැරයි ඒයි නිසා කෙලවේද අවුරුදු එක හමාර දෙකක් විතර කලින් මටත් තිබ ලොකු ප්‍රශ්නයක් ඒයි නිසා අපේ යොම්බලට කෙලයිඩ කියර ඇත්තරම ඒ කාලේ තිබිච්ච ඒටල්ස් එක කතා කරද්දී කොලිටි කටෙන් හදන්න පුළුවන් ලෙවල් එක ඒටල් සෙදස්ල තිබෙන හැ ම දැනුවත්ව හැබැයි කාලෙත අපි අප්ගේට් එන්න වෙනවානේ ඉතින් ඒකේසකත් එක්ක ඒටල්ස් මේ වෙදි පොඩ්ඩක් එකක් සැලක යුතු මට්ටමකට ඇවිල්ල තියෙනවා කනකටෙනවත් කියන්න ඔය කතාවට එන්න කලින් මෙන්න පොඩස්ටික පොඩ බලන්නක මම පොඩස්ටික ඔක්කොම Google Mapsේ වගේ Google එකෙන් ගොඩක් ඒ වගේ තම වාගත්තේ මේ ඉමේජස් ටිකවල දැක්කනේ හරි එහෙනම් මට දැන් කියන්න මොකදී දෙන්නේ කියලා පට්ටනේ මේමයි කාලෙත් එක්ක අපිට අප්ගේඩ් දෙන්න වෙනවා ඒක කතාවක් නැහැ මේ ලෙබල් එකට මේ AI tools මේ විදිහට ඇවිල්ලා දිනවා කියන්නේ ඉස්සරහට පුතේ මේවා ඉගෙන ගත්තේ නැත්නම් උඹලට සොදුම තමයි ඒ හින්දා වීඩියෝ එඩිටින් ෆීල්ඩ් එකේ ඉන්නවා නම් මේ AI කියන දේ කොහොම හරි වාගේ ෆීල්ඩ් එකට දාගන්න වෙනවා ඉතින් මං කියන්නේ AI tools ඉගෙන ගන්න එක නවත්තන්න එපා. ඉතින් මං කියන්නේ ඇත්තටම ඔය TikTok වල ඔයගොල්ලෝ එක එක බල බල ඉන්න වෙලාවේ පොඩ්ඩක් motion graphics, After Effects, AI ඒ වගේ keywords පොඩ්ඩක් search කරලා පොඩ්ඩක් ඒ වගේ interest එකක් TikTok එකට හදාගන්න, Instagram වලට හදාගන්න. එතකොට ඔයාලට ඕන තරම් suggestions හම්බ වෙනවා. අපි දන්නේ නැති සමහර මංවත් අහලා නැති tools තියෙනවා සමහර ඒවා. හොඳ content suggest වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. මොකද අපි අද ඉගෙන ගන්න දේ සමහර විට තව මාස දෙකක් තුනකින් වැඩක් නැති වෙන්න පුළුවන්. මොකද මේ AI එක්ක මේ video production කියන එක next level එකකට යනවා. මම පෙන්නපු example එකෙන් මම හිතනවා හොඳට පැහැදිලි වෙන්නේ නැති කියලා. උලන්න පොඩ්ඩක් සැරයි. කඩන් වැටිත් දන්නෙත් නැහැ. අද නිවුස් වලට හිට දන්නෙත් නැහැ රෑ. මම මේ content එක create කරේ Envato AI Labs ඒ වගේම Google View, Google Flow කියන ටෙක්නෝලොජිස් යූස් කරලා තමයි මෙන්න මේ වීඩියෝ එක කරේ. මේක තනි එක tool එක production එකක් නෙමෙයි. මේක tools කීප එකකටවත් audio වෙනම AI වෙනම images වෙනම image processing සමහර images manual task කරන්න උනා. අනිත් එක අපි දෙයක් කරන්න තමයි අපිට වැඩක් කරද්දි projects වල errors අහුවෙන්නේ. මොන හරි දෙයක් තියෙනවා නම් අඩුම තරමේ දන්න දෙයක් හරි තියෙනවා නම් page එකට message එකක් දාන්න නැත්නම් comment එකක් දාන්න. දන්න දෙයක් නම් අනිවාර්යෙන් කියලා දෙන්න. Thank you.